පසුගියදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක් වූ තරින්දි ආලෝකා නැමැති 26 ඇවරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව මේ වන විට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. තරින්දිගේ මව්පියන් තොග වෙළඳාම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයන් වන අතර එම වෙළඳ ස්ථානය පිහිටා තිබෙන්නේ කොට්ටාව හොරණ පාරේ ඔවුන්ගේ තෙමල් නිවසට යාබද ගොඩනැගිල්ලේමය. තරින්දි රෙස්ගත වීමේ සූදානමකින් පසුගිය දිනවල පසු වූ බවත් ඇගේ නැගණිය තවමත් පාසල් යන වයසේ සිටි බවත් කියවුණි. තරින්දිගේ දෙමාපියන්ද දැනුවත්ව විවාහ යෝජනාවක් ගෙනා තරුණයෙකු එම නිවසට මීට වසර 2ක පමණ කාලයක සිට ආගිය බව කියවේ. මාතර හක්මඩ ප්‍රදේශයේ වාසය කළ ඔහුද ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. මෙම පෙම්වතා ගැන තරින්දිට මුල් කාලයේ පැහැදීමක් තිබුණ නමුත් ඔහුගේ නොමනා ක්‍රියාකාරකම් කිහිපයක් අතට හසුවීම නිසා තරින්දි ඔහුට අකමැතිව සිටි බව කියවේ. ඔහු මෑ සමග විවාහවන්නට අපේක්ෂාවෙන් නිවසට ආවත් ඔහුට තවත් පෙම්වතියෙකු සිටින බවට ඇයට දැනගන්නට ලැබුණේ ටික කලකට පසුවය. මින් මාස කිහිපයක සිට එම ප්‍රශ්න මතුව තිබුණු අතර ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිට ඇය සොයාගත් තොරතුරු ඔස්සේ මේ කියන බාහිර පෙම්වතියකගේ දුරකථන අංකය සොයා ගන්නට ඇය සමත්ව තිබේ. මෙම ඝාතන සිද්ධියට ආසන්නම සිදුවීම වන්නේ තරින්දි ඒ කියන කාන්තාවට කතා කොට මාතර පෙම්වතාගේ දිත්ව ප්‍රේමය ගැන තොරතුරු ඇයට හෙළදරව් කර සිටීමයි. ඒ වනතුරු ඒ ගැන කිසිවක් නොදැන සිටියකී කාන්තාව එය අසා පුදුම වී ඇති අතර ඔහුව අතෑර දමන බවට පවසා ඇත. මෙම ක්‍රියාව නිසා පෙම්වතා කෝපයට පත් වූ බවත් තරින්දිට තර්ජනය කරන ලද බවත් වාර්තාවේ. තමාට තැන් දෙකම නැතිවීම ගැන ඔහු ආවේශයෙන් සිටි බවද කියවේ. පෙම්වතා සමග ප්‍රශ්න පැන නැගුණු බව තරින්දිගේ මව්පියන් හා නැගණියන් හොඳින් දැන සිටි අතර මේ නිසා පසුගිය කාලයේ පෙම්වතාට එම නිවසට එන්නට දොරටු විවර වී තිබීද නැත. මේ නිසා තරින්දිගෙන් පලිගන්නට උවමනාවක් වුවත් ඔහුට ක්‍රමයක් තිබී නැත. පසුගිය 22 වෙනිදා උදේ තරින්දිගේ නැගණිය පාසලටත් මව්පියන් අසල රැකියා ස්ථානය වූ වෙළඳ සලටත් ගොස් තිබුණු අතර දහවල් නිවසේ තරින්දි සිට ඇත්තේ තනියමය. ඇය ඝාතනය වූ බව මුල්වරට දකින්න ලද්දේ ඇගේ නැගණියයි. සවස 2:20ට පමණ නිවසට නැගණිය තරින්දිව සොයා ගිය අතර ඇය පෙනෙන්නට නොසිටි නිසා දෙවන මහලේ පිහිටා තිබූ තරින්දිගේ කාමරයට ගොස් බලා ඇත. එහිදී පුදුමයට පත් කරමින් ලේවිලක් මැද ඇඳේ වැතිර සිටි තරින්දිව දැක ගන්නට ලැබී තිබේ. පසුව ඇය මේ ගැන දෙමව්පියන්ටත් පවසා දෙමව්පියන් විසින් පොලිසියට මේ ගැන දැනුම් දීමට ලද අනුව පොලිසිය එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබිණි. ඇඳමතදී තරින්දිගේ ගෙල සහ පිට ප්‍රදේශයට 20කට අධික මාරාන්තික ප්‍රහාර රැසක් එල්ල වී තිබුණු අතර ශ්වසනාලයට රුධිරය වාහනය වී හුස්ම හිරවීමෙන් මරණය සිදු වී ඇති බව ඊයේ 23 වෙනිදා පස්වරුවේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. ඇය දූෂණයට ලක්වීමක් සිදුව නැති බවද කළුගෝවිල මහරෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී.බී. දිසානායක මහතාගේ වාර්තාවේ දැක්වේ. පොලිසිය විසින් පසුව CCTV දර්ශන ආශ්‍රයෙන් කරන ලද පරීක්ෂණයන් අනුව හෙළි වී ඇත්තේ සිය පෙම්වතා පෙර දින රාත්‍රියේ නිවසට තාප්පයකින් පැන ඇතුළු වී බැල්කනියක සැඟවී සිට පසුවදා උදේ සියල්ලන් ගෙදරින් පිට වී ගිය පසු තරින්දිගේ කාමරයට ගොස් ඇයව ඝාතනය කර ඇති බවයි. මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා මේ වන විට නිවසින් පලා ගොස් සැඟව සිටින බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබෙන අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට අපගේ channel එක subscribe කර bell button එක active කරන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල comment තීරුවේ සඳහන් කරන්න.